කාලගුණ විද්‍යාව කියන එක වෙනයි ජ්‍යොතිෂ විද්‍යාව කියන එක වෙනයි. ඔව්. සමහර තැන්වල මේ දෙකම සම්බන්ධ වෙන තැනකුත් තියෙන නැතුවත් නෙමෙයි. අපි ඒකට මේ ජ්‍යොතිෂ කලාව කියනකොට අර විඥාඥයෝ හරහා අපි ලැබිච්ච කලාවක් නෙමෙයි. ඔව්. ඥානි ඍෂිවරුන් හරහා. දේව බැල්ම කියලා කියනවා. දැක්ම කියලා කියන්නත් පුළුවන්. විෂන් එක. ඍෂිතුමාලාගේ දැක්ම විෂන් එකෙන් ලැබිච්ච දෙයක් ඒක. එතකොට ඒකට ගණිතයක් කියලා දෙයක් තිබෙනවා. ඒ ගණිතය හරහා තමයි ප්‍රතිඵල ටික අපේ චූලක. ඒ කාලගුණත් එක්ක අපි මේක සම්බන්ධ කරන්න බෑ. සමහරු තැන් සම්බන්ධ වෙනවා. මම නැහැ කියලා කිව්වේ නෑ. මේ සෝබාදාමත් එක්ක නෙමෙයි ගන්න. අනිවාර්ය විශ්වෙත් එක්ක ඇති වෙන දෙයක් නෙමෙයි අපේ චූලක. එතකොට නමුත් මේක පොඩ්ඩක් වෙනස්. මේ දැක්ම දැනගන්න ඕනේ නම් ඒ කලාව ගැන හොඳ අවබෝධයක් තිබෙන්නට ඕන. මට කලින් තිබුණේ නෑ. සාමිතුමාට තිබුණා. ඒ සාමිතුමාගේ අත්දැකීමෙන් මට දැක්මක් ඇති වුණා මේ කලාවේ මේ දේ මෙච්චරක් කියන්න පුළුවන්ද කියන එක. දැන් අපේ රත්තරන් ජනතාවට 2026 කොහොම හරි අපි ගේමක් ගහ ගන්න පුළුවන් කියලා දෙයක් තියෙනවනේ. ඒ නිසා ඒක ගැන අපි ගොඩක් හොයන්න උවමනාවක් නැහැ. හොයන්න ඕනේ කාලේ කවදාද? 2028 දී කොහමද? 2029 දී කොහමද? අපි ඉදිරි වැඩසටහනේ අපේ ජනතාව පෙර සූදානම් කරගමු. දැන් අපි කලබල වෙන උවමනාවක් නැහැ. දැන් අපි රට ගැන ඍණාත්මක කතා කරන උවමනාවක් නැහැ. නව වසර සුබ වසරක් වෙනවා අනිවාර්යෙන්. ඒක සුබ කරගන්න ප්‍රායෝගික අපි පොඩ්ඩක් ලෑස්ති වෙන්න ඕනේ කියන එක තමයි හේතුව. යන කාලේ හපල කාලයක් අපිට. යන කාලේ හපල කාලයක්. අපිට කියන්නේ රටටද? රටට. අපි කියන්නේ රට. ඔව්. එහෙනම් රටට හපල කාලයක් නම් අපි බුද්ධිමත්ව යනවා නම් ඔළුවට එන පීය ඔටුනෙන් යන වගේ අවන වගේ යන්න පුළුවන්. දැන් සුභා දාමෙන් ඇති වෙන බලපෑම අපිට කරන්න දෙයක් නෑ අපේ චූල. ඔව්. දැන් පෞගිය වේදේ අපි සිදුවේ සුභා දාමෙන් ඇති වෙච්ච බලපෑම. දැන් අපි හිතනවා මේ කඳු ටික කඩාගෙන ඔක්කොම බලාගෙන ගියේ ඔක්කොම වතුර නිසාගෙන නෑ. ඒතරට වඩා දෙයක් වෙලා තිබෙනවා. තාම අපි ඒකට හොයාගන්න බැරුව අපි ඉන්නේ. අපිට කරන්න තියෙන්නේ වෙන්න දින ආපදාවේ හානියවම කරගන්න එක විතරයි. අනිවාර්ය චූලක දැන් සෝභාදාමෙන් ඇති වෙන එකට අපි වළක්වන්න බෑ. එකම පීඨ අපේ බුදුන්ගේ පීඨ, අපේ ජේසුන් වහන්සේගේ පීඨ, දෙවියන්ගේ පීඨ පමණයි. ඒක අපිට දෙයක් කරන්න බෑ. නමුත් අපිට කරන්න පුළුවන් දේවල් ටිකක් අපිට තිබෙනවනේ කරන්න කියලා. ඒ ටික අපි කරගන්නට ඕනේ. රට වෙනුව අපි කරන්නට ඕනේ. අපි වෙනුව කරන්නේ කොහොමද කියන දෙමුණෝ කතා කරන්න.